අපි බලමු ඍජු කෝණාශ්‍රයක දැකිය හැකි සම්පූර්ණ ඍජු කෝණාශ්‍ර ගන්න හොයන්නේ කොහොමද කියලා. මම මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයක අපිට දකින්න පුළුවන්. මේ ලොකු ඍජු කෝණාශ්‍රය තුල දකින්න පුළුවන් ඍජු කෝණාශ්‍ර ගන්න කීයක් ලැබෙනවද කියලා අපි බලමු. හොයන හැටි. හරි. මේ ලොකු ඍජු කෝණාශ්‍රය තුල කුඩා අපිට දකින්න පුළුවන් ඍජු කෝණාශ්‍ර ගන්න. මම මේකේ තියෙන මේ සම්පූර්ණ මේ ඍජු කෝණාශ්‍ර ටික අංක කර ගන්නවා. 1 2 3 4 5 6. ඊට පස්සේ මම කරන්නේ මේ සංඛ්‍යා ටික ඔක්කොම එකතු කරන එක. පාලට මම එකතු කරගන්නවා. 3යි 6යි 10යි 15යි 21යි. එතකොට මේක දකින්න පුළුවන් සම්පූර්ණ ඍජු කෝණාශ්‍ර ගන්න 21. ඊළඟට මම මේ පැත්තට ගත්තොත් මේ වගේ ඍජු කෝණාශ්‍රයක් ඒත් ඔය ක්‍රමෙම තමයි යන්නේ. බලමු අපි ඒකේ දැකිය හැකි ඍජු කෝණාශ්‍ර ගන්න කීයද කියලා. හරි මේකෙත් මම අර විදිහටම අංක කරගන්නවා 1යි 2යි 3යි. මේකත් මම මේ විදිහටම එකතු කරනවා 2 1 3යි 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 6යි. මේකේ දකින්න පුළුවන් සම්පූර්ණ ඍජු කෝණාශ්‍ර ගන්න 6යි. මම ඒ වගේම තවත් ගානක් මෙතන පෙන්නන්නම්. මේකත් මම ඒ විදිහටම අංක කරගන්නවා තියෙන කොටු ගාන 1යි 2යි 3යි 4යි 5යි. මම මේ හරහට තියෙන සංඛ්‍යා ටික ඔක්කොම එකතු කරනවා 3යි 6යි 10යි 15යි. එතකොට මට මේකේ දකින්න පුළුවන් සම්පූර්ණ මේ ලොකු ඍජු කෝණාශ්‍රය තුල අපිට ඍජු කෝණාශ්‍ර ඔක්කොම 15ක් දකින්න පුළුවන්. ඊළඟට මම ඔන්න ටිකක් වෙනස් ගණනක් කියලා දෙනවා. මෙන්න මේ වගේ එකක් આવොත් අපි කොහොමද මේ ඍජු කෝණාශ්‍ර දකින්නේ කියලා. මෙන්න මේ වගේ කොටුවක් ආවොත් මේ විශාල ඍජු කෝණාශ්‍රය තුල අපිට දකින්න පුළුවන් කුඩා ඍජු කෝණාශ්‍ර ගන්න කොහොමද හොයන්නේ කියලා. ඒකෙත් මම අර විදිහට මේ හරහට අංක කරගන්නවා 1යි 2යි 3යි. ඒ වගේම මම මේකේ පහළටත් අංක කරගන්නවා පළවෙනි තීරය. 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ මම මේ හරහට තියෙන සංඛ්‍යා ටික අර අපි තනි කොටුවේ හේවුවා වගේ මේ සංඛ්‍යා ටික ඔක්කොම එකතු කරගන්නවා. 3යි 2යි 5යි 1යි 6යි. මම පහළට තියෙන සංඛ්‍යා ටිකත් ඒ විදිහටම එකතු කරගන්නවා. 3යි 6යි 4යි 10යි. පහළට සංඛ්‍යාවල එකතුව 10යි හරහට සංඛ්‍යාවල එකතුව 6යි. ඊට පස්සේ මම මේ කරන්නේ 10යි 6යි ගුණ කරනවා. පහළට එකතුව සහ හරහට එකතුව මම ගුණ කරනවා. 10 වරක් 6 60යි. එහෙනම් මට මේ ලොකු ඍජු කෝණාශ්‍රය තුල සම්පූර්ණ දකින්න පුළුවන් ඍජු කෝණාශ්‍ර 60ක්. මම තව ගානක් කියලා දෙන්නම් ඒ විදිහම. එහෙනම් මේක ආයෙ මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මෙතන හරහට අපි තියෙන කොටු ගාන අංක කරගන්නවා 1යි 2යි 3යි. ඊට පස්සේ මම හරහට එකතු කරගන්නවා 6යි. පහළටත් මම 1 2 3 4 කියලා අංක කරගන්නවා. ඒ ටිකත් මම එකතු කරගන්නවා. ඊට පස්සේ මම හරහට එකතු කරගත්තු සංඛ්‍යාවයි පහළට එකතු කරගත්තු සංඛ්‍යාවයි සංඛ්‍යා දෙක ගුණ කරනවා. එතකොට 10 ගුණ කරනවා මම 6. 10 වරක් 6 60යි. එතකොට මට මේ විශාල ඍජු කෝණාශ්‍රය තුල කුඩා ඍජු ඔක්කොම සම්පූර්ණ ඍජු කෝණාශ්‍ර 60ක් දකින්න පුළුවන්.